මට දැන් ටිකක් ආසයි ඔයගොල්ලොත් එක්ක වීඩියෝස් කරන්න. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔයගොල්ලෝ කවුරුද දන්නවන්නේ අත්තල් 100. රයිට් ඇඳිලා ඉන්න අද අපි පොඩි ගමනක් යනවා. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අපිත් ඇත්තටම හොඳින් ඉන්නවා. ස්වීඩන් වසන්තය ඇත්තටම අපිව රැවැට්ටුවද කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද after 2 days බලන්න මේ ස්වීඩන් වල මොකද තත්ත්වය කියලා. ඉතින් වසන්තය ඇත්තටම ඒක රැවැට්ටුවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වට මේ ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා. thank you message කරන අයට. ඉතින් මම Facebook එකේ message දාලා තියෙනවා ගොඩක්. ඉතින් thank you ඔයගොල්ලන්ට. මාව ඒක මට දැන් ටිකක් ආසයි ඔයගොල්ලොත් එක්ක වීඩියෝස් කරන්න. ඉතින් බලන්නකෝ වෙදර එක කොහොමද කියලා මේ වෙනකොට ස්වීඩනයේ දවස් 2යි ගියේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. දාතල්ලක ස්නෝ කරාද කියලවත් නෑ. කිසිම දෙයක් නෑ. ආය වසන්තය ඇවිල්ලා. ඉතින් මං කිව්වේ සාමාන්‍යයෙන් ස්වීඩන් විතරක් නෙමෙයි මේ සීත රටවල එහෙම තමයි. ඒ කියන්නේ ස්නෝ කරාද කියන්නේ මේ අප මොකක්ද කියන්නේ ඍතු දෙක මාරු වෙනකොට ඒ කියන්නේ ස්ප්‍රින්ග් එක සහ වින්ටර් එක එනකොට මේ විදිහට වෙනවා. ඒක සාමාන්‍යයි. ඒක අපිටත් හිතා ගන්න බෑ කොහොමද කියලා. ඉතින් අර වැස්ස වගේ තමයි ස්නෝ කියන්නේ. ඉතින් රයිට් ඇඳිලා ඉන්න අද අපි පොඩි ගමනක් යනවා. මේ කොහෙද කියලා තව ටිකෙන් කියන්න ඔයගොල්ලන්ට. රැඳී සිටින්න. අපි ආපු තැන කොහොමද කියලා. සීතලේ ගැහි ආවේ මෙන්න මේ සිද්ධස්ථානය නරඹන්න වැඳ පුදා ගන්න ඕගොල්ලොත් එක්ක. ඉතින් ඔරබ්‍රෝ තියෙන ලස්සන සිද්ධස්ථානයක් තමයි මේක. 20 වන සියවසේ තිබිච්ච එකම සිද්ධස්ථානය ඔරබ්‍රෝ තිබුණ එකම සිද්ධස්ථානය මේක. ඉතින් අපි බලන්න ආවේ ඔයගොල්ලන්වත් එක්කගෙන මේ බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් පොඩ්ඩක් රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියනවා මේ සිද්ධස්ථානය. ඉතින් 13-14 සියවස් වල තමයි මේ ඉදිකිරීම් කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ 1863 සහ 1900 දී ලොකු ප්‍රතිසංස්කරණ කටයුත්තක් කරලා තියෙනවා මේකේ. එතකොට දැන් වෙනකොටත් ඔයගොල්ලෝ දකින්න ඇති 2024-25 වෙනකොටත් මෙහි යම් කිසි ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු වෙමින්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්ටැචුස් ගොඩක් තියෙනවා මේ පල්ලියේ. ස්වීඩන් අනිත් පල්ලිවත් එක්ක ගන්නකොට මේක ටිකක් ස්ටැචුස් වැඩි. මොකද රෝමානු කතෝලික ආගමට ටිකක් විතර නෑකම් කියන නිසා මේ සිද්ධස්ථානය. ඉතින් මේ බලන්න ලොකු ඕගන් එකක් තියෙනවා. මෙන්න මේ බම්බු වගේ ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මෙහෙන් තමයි මේ සද්දය පිට වෙන්නේ මේ ඕගන් එකේ. ඉතින් මේකත් විශේෂත්වයක් තියෙනවා. මෙහි ගානා කණ්ඩායමට විශේෂ තැනක් තියෙනවා ඔරබ්‍රෝ මුළු නගරයේම. ඒ වගේම මෙහි මේ බලන්න අල්තාරේ හැම පැරණි තාම දේවල් පරිහරණය වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා මේ සම්පූර්ණ වීඩියෝ එකක් වුණා සම්පූර්ණ ඉතිහාසයත් එක්ක මම ඔයගොල්ලන්ට කියන්නම්. කමෙන්ට් එකක් දාන්න මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ. මේ බලන්න හරිම ලස්සන සියුම් නිර්මාණ සියුම් කැටයම් තියෙනවා මේ පල්ලිය ඇතුලේ. ඉතින් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට අර කිව්වා වගේ තව දෙයක් තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා මේ මේක ප්‍රැන්සිස්කානු නිකායට අයත් කුරුසයක් තමයි මේ තියෙන්නේ මෙතන. ඉතින් මේ මම හිතනවා මේක ප්‍රැන්සිස්කානු නිකායට අයත් පල්ලියක් කියලා. මෙන්න මේක තමයි. මේක නිකන් ඔරුවක් වගේ හදලා තියෙනවා. මේ තමයි ඉටිබන්දන් පත්තු කරන්නේ. ඉතින් බාරහාර ඔප්පු කරන්නේ. ඉතින් මෙතන ප්‍රසාද ස්ථාපන කටයුතු සිදු කරන්නේ මේකේ. ඔන්න මම කියපු දේ මොඩර්න්
පිම් පෙට්ටිය. ඉතින් මොඩර්න් පිම් පෙට්ටියක් තමයි මේ තියෙන්නේ. ස්කෑන් කරලා අපිට අපගේ මුදල් බැර කරන්න පුළුවන් විදිහට තමයි මේ පල්ලිය තියෙන්නේ. ඉතින් මෙහි විතරක් නෙමෙයි ස්වීඩනයේ හැම පල්ලියකම සහ දැනට ලෝකයේ ව්‍යාප්ත වෙමින් පවතින මේ ස්කෑනර් මුදල් බැර කිරීම ලංකාවටත් ළඟදිම ඒවි සිද්ධස්ථාන පන්සල් හැම එකටම. ඉතින් අපි ඕගොල්ලෝ වෙනුවෙන් සහ විශේෂයෙන් අපේ දුව වෙනුවෙන් මෙන්න මේ විදිහට දෙවිදුන් යද්දා. ඉතින් මම මේ වෙලාවේ මතක් කරනවා බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් අපි ගොඩාක්ම යාඥා කරා. ඒ වගේම ඕගොල්ලොන්ගේ අපේ සියලු දෙනාගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරා. ඉතින් හැම දෙනාම හොඳින් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. ඉතින් අද දවස වෙනකොට වීඩියෝ එක අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තු. ඉතින් රැඳී සිටියාට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. හෙයිදෝ හෙයිදෝ හෙයිදෝ.